මේ අවුරුද්දේ මට කිසිම දියුණුවක් නැහැ. මම ෆේල් වෙලා කියලා ඔයාට හිතෙනවා නම් මෙන්න මේ වීඩියෝ එක ඔයාට. තව දවස් දෙක තුනකින් 2025 ඉවර වෙලා යනවා. ඒත් මේ වීඩියෝ එක බලන සමහර අයට මේ අවුරුද්දේ මට මොනවත්ම ලැබුණ නැහැ. මට හොඳ ජොබ් එකක් ලැබුණ නැහැ. මගේ ආර්ථිකය දියුණුුනේ නැහැ. අධ්‍යාපන කටයුතුත් අඩාල වුණා. සමහර විට ලව් ඇෆෙයාර් එක බ්‍රේක් වුණා. මම රවටුණා. පවුල කෙනෙක්ගේ හරි ඔයාගේ හරි සෞඛ්‍ය තත්ත්වය ප්‍රගතියක් නැහැ. ජීවිතේම ඩල් වෙලා කියලා හිතමින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. ඒ හැඟීම ඇක්සෙප්ට් කරන්න. මේ මොහොතේ ඔය වගේම මේ අවුරුද්ද අසාර්ථක වුණා, වැඩක් කරගන්න බැරි වුණා කියලා දැනෙන මිනිස්සු මේ ලෝකේ තව ගොඩාක් ඉන්නවා. මේ අවුරුද්ද ඇතුලේ Taman බලාපොරොත්තු වුණ දියුණුවට යන්න බැරි වුණු එකම මිනිස්සයා ඔයා විතරක් නෙවෙයි. සමාජ මාධ්‍ය බලද්දී හැමෝම වින් කරලා කියලා ඔයාට පෙනේ. අලුත් රස්සා, ට්‍රැවල් කරපු තැන්, හැපි කපල්ස්. ඒත් ස්ක්‍රීන් එකෙන් පිට ඇත්ත ජීවිතේ ගොඩාක් අය සර්වයිව් කරපු අවුරුද්දක් තමයි 2025. ආර්ථික පීඩනය, මානසික තිහෙට්ටුව, වගකීම්, බලාපොරොත්තු බිඳ වැටීම් මේවා ඔයාගේ පුංචි හෝ දියුණුවක් ඔයාට පේන නොදී හංගලා දානවා. කෙනෙක්ගේ දියුණුව කියන්නේ හැම තිස්සෙම අලුත් ජොබ් එකක්, ලොකු අචීව්මන්ට් එකක්, සෝෂල් මීඩියා වල පෙන්වන ග්ලැමරස් ලයිෆ් ස්ටයිල් එකක් විතරක්ම නෙවෙයි. ඇත්තටම කෙනෙක් තවමත් නැගිටින එක, ඉවසගෙන ඉන්න එක, අතහැර නොයන එක තමයි සමහර අවුරුදු වල තියෙන ලොකුම ජයග්‍රහණය. ඔයා මේ අවුරුද්ද පුරාම වැටෙන්න නොදී ඔයාගේ ජීවිතේ උහුලගෙන ආවා. දියුණුව කියන්නේ හැම විටම ඉහළට යන ප්‍රස්ථාරයක් නෙවෙයි. ඔයා මේ අවුරුද්ද අතහැර නොගියා නම් ඒක දියුණුවක්. ඔයා ડિප්‍රෙෂන්, ස්ට්‍රෙස්, ප්‍රෙෂර් එකත් එක්ක තවමත් ඉන්නවා නම් ඒක දියුණුවක්. ඔයා කෙනෙක්ට හිනාවක් දුන්නා නම්, ඔයා වෙනුවෙන්ම නැවත නැවත නැගී සිටියා නම් ඒක දියුණුවක්. සමහර අවුරුදු එන්නේ අපිට වින් කරන්නම නෙවෙයි, වැටෙන්නේ නැතුව ඉන්න. සමහර මිනිස්සු ජීවිතේ බ්ලූම් වෙන්නේ අවුරුදු 35න් 30න් 40න් පස්සේ. මතක තියාගන්න, ඔයාගේ ටයිමින් එක ඔයාගේම එකක්. මේ වීඩියෝ එක බලද්දී මේක මං ගැන කියලා තියෙන්නේ කියලා ඔයාට හිතනවා නම් ඔයා තනි වෙලා නැහැ. ඔයාගේ වටිනාකම අඩු වෙලත් නැහැ. ඔයා තවමත් ප්‍රොසෙස් එකේ. හුස්ම ගන්න. ඔයාට කාලය තියෙනවා. ඔයාට බලාපොරොත්තු තියෙනවා. අත්හැර නොගත් එක තමයි ඔයාගේ ලොකුම ජයග්‍රහණය. 2025 කියන්නේ ඔයා අන්නේ ඒ වගේ අත්හැර නොගත් එක අවුරුද්දක්. 2025දී ඔයාට උන මේ කලකිරීම, බලාපොරොත්තු බිඳ වැටීම් 2026 අලුතෙන් පටන් ගන්න, අලුතෙන් උත්සාහ කරන්න බාධාවක් කරගන්න එපා. 2026 අලුත්ම අවුරුද්දක්. ඒකට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරමු. හැමෝටම සුබ දවසක්.